දැන් මේ TikTok එකේ අපි මනුස්සකමට ෆලෝ කරන උන්ට හරියන්න කියලා ෆලෝ කරාම මේකේ ඉන්න අබ්බගාත ජීවිත ටිකක් අපෙන් ෆලෝ එක අරගෙන දවසක් විතර තියාගෙන ඉඳලා මුන් අපිව අන්ෆලෝ කරනවා. එතකොට මුන් හිතාගෙන ඉන්නේ මුන් මේ හෙන පොරවල්. මෙන්න මෙතන මේ ෆලෝවින් එකට ගිහිල්ලා සමහර එවුන් මෙන්න මේ වගේ ෆලෝ කරලා හිටන් පස්සේ අපි උන් අන්ෆලෝ කරනවා. මුන් හිතාගෙන ඉන්නේ මුන් මේ හෙන පොරවල් කියලා. ඉන්නේ වගේ උන්ට මෙන්න මේ වගේ රියැක්ෂන් එකක් දෙන්න ඕනේ. කොහොමද ඒක? මෙන්න ඉන්නවා තව. මේ මෙන්න ඉන්නවා තව. මේ මුන් අපෙන් ෆලෝ එක අරගෙන අපි අන්ෆලෝ කරනවා. හොය දෙන්න ඕනේ. එතකොට මුන් ආයේ ඒ වගේ වැඩ කරන්නේ නැහැ. ඕක හොඳට බලාගත්ත හැකි. මුගේ ප්‍රොෆයිල් වලට ගියාට පස්සේ මුගේ ෆලෝස්ලයි ෆලෝවින් කරලා තියෙන ප්‍රමාණයයි බලාගත්තාම මුගේ ආතල් ටික බලා ගන්න පුළුවන්. අන්න ඒ වගේ උන්ට මං කියන්නේ හැමෝම මේක අනිවාර්යෙන් චෙක් කරලා බලලා දෙන්න ඕනි. ඔන්න ඔයගේ රිටර්න් එක. එතකොට ආයෙ කරන්නේ නැහැ. මම නම් හොය දෙනවා සොට් එක. මුන් හිතන් ඉන්න මුන් හෙන පොරවල් කියලා. උන්ට මනුස්සකමට ෆලෝ එකක් දුන්නාම අපි ෆලෝ එකත් අරගෙන පස්සේ අපි අන්ෆලෝ කරනවා. ඔන්න වැඩේ හැමෝම කරවලා